මෙන්න මෙහෙම හාලා ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක රූම් එකකට ගියොත් මොකක්ද ප්ලීස්? අයියේ අපි රූම් එකට යමුද? ඒ කියන්නේ අක්කා කියලා මහින්ද මහත්තයත් නාරාදනේ. මෙන්න මෙහෙම හාලා ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක රූම් එකකට ගියොත් පොලිසියට ඔයාව අරස්ට් කරන්න පුළුවන්ද? මෙහෙමයි ලංකාවේ නීතියට අනුව අවුරුදු 18ට වඩා වැඩි කපල් එකක් රූම් එක හිටියා කියලා පොලිසියට ඒ වැඩි විස්තර නෑනේ. අපි දැන් රූම් යන්න හිතෙන්නේ නැහැ. සොඳ කන්ටෙන්ට් එකක් දැලිය දෙනවා මහින්ද ඔස්සා. නයිස් සර් නයිස්. කමෙන්ට් වල එන ප්‍රශ්න තිරසන්න වගේ නේ 18 වැඩි 16යි 17. උඹලා ඉන්න වයසත් එක්ක මේ මොනසට අංකෙන් කියන්න බෑ. ඕව බඳින්න වෙන්නෙත් නෑ ඕව කොහොමද? අයිනා පයිනා. කෙල්ලෝ නම් ඉතින් හිතන් ඉන්නේ අනේ මගේ අයියා මාව බාරගෙන හැමදාමත් මාත් එක්ක ඉඳි අපි දෙන්නෙක් තුලා ළමයි හද්දයි ආච්චිලා දීර වෙනකම් හම්බුනේ. එක්කියා දාසින් දාන එක්කගෙන ආවයින. මොකද තාත් නංගියකින් ගන්න දෙයක් නැහැ නේ උට. ඕක ගන්න නේ හැමදේම. ඔක වෙලාසන දුන්නෙන් පස්සේ bye have a good time. ප්‍රභාකරන්ටත් තියලා